පිනක් රැස් වෙන්නේ කොහොමද දන්නවද? පින්කමක් සිද්ධ වෙනකොට ධර්ම දේශනාවක් සිද්ධ වෙනකොට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කළ යුතු පිළිවෙලක් තියෙනවා. කොහොමද? හිත, කය, වචනය කියන දුහාරත්‍රය සංවර කරගන්න ඕනේ. මොකද පින්වත්නි මෙතන දේශනා වෙන්නේ සාරාංශකය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරපු ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය මිදක් මෙතන දේශනා වෙන්නේ. මේ දේශනා වෙන දේවල් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම අහන්න ලැබෙනවද? නැහැ. මේ ලංකාවේ ඉන්න හැම බෞද්ධයාම අහනවද? නැහැ. ඒ හින්දා ලොකු භාග්යක් පරම සත්‍යයක් දේශනා වෙන තැනක්. ආන් ඒ වගේ තැනකදී තමන්ගේ හිත, කය, වචනය සංවර භාවයේ තියාගන්නවා නම් ඔබේ සිද්ධ කරන්නේ තුනුරුවන් කෙරෙහි ගෞරවයක්, ශ්‍රද්ධාවක් ඔබ එතන පළ කරන්න පින්වත්නි. අන්න සිත, කය, වචනයෙන් සංවර වීම තුලයි පින්වත්නි ධර්ම දේශනාවක පින කුසලය රැස් වෙන්නේ. එතකොට ඊළඟට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ තුල ජීවිතය සකස් කර ගැනීම තුලත් පුණ්‍ය බල මහිමයක් රැස් වෙනවා. හැබැයි ප්‍රථමයෙන්ම පින රැස් වෙන්නේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිත, කය, වචනය සංවර කර ගැනීම තුල. ඔබට අකුසලයක් සිද්ධ කරගන්නත් පුළුවන් බණ අහනකොට. කොහොමද? හිත, කය, වචනේ දුහාරත්‍රය දුරාචාරය යොදවනවා. හිතෙන් වෙන තැනක ඉන්නවා, වෙන වෙන දේවල් කල්පනා කරනවා. වචනයෙන් උසුළු විසුළු කරනවා, යම් යම් දේවල් කතා බහ කරනවා නම්. ඒ වගේම කය පිළිවෙලකට තියාගෙන ඉන්න බැයි නම්, අහල පහල ළඟ ඉන්න අයට කරදරයක් නම්, ඔන්න හිත, කය, වචනය අසංවර නම් සද්ධර්මයක් දේශනා වෙන තැනක එතන පිළිඹු වෙන අර්ථය මොකද්ද? ඔබ ධර්මයට අගෞරව කළා කියන එක. ධර්මයට අගෞරව කරපුවාම මොකද වෙන්නේ? එතන අකුසලයක් පින්වත්නි රැස් වෙනවා. පවක් රැස් වෙනවා. ඒකයි මං කිව්වේ බණක් අහනකොට උනත් පවක් කරන්න පුළුවන් කියලා. ඒ හින්දා ඒ හැම දෙයක්ම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. ලැබපු දුර්ලභ අවස්ථාවේ ප්‍රතිඵල නෙලා ගන්න